ඔබ කවදා හරි සිතා තිබෙනවාද? ඇයි සමහර අයට සාර්ථකත්වය, සතුට සහ අවස්ථා නිතරම ලැබෙන්නේ කියලා. ඒ වගේම තවත් සමහර අයට නිරන්තර අසාර්ථකත්වය, අසතුට, අවස්ථා නොලැබී යාම නිරන්තරයෙන්ම හමු වෙනවා දැකලා ඇති. ඉතින් සමහර වෙලාවට ඔයා හිතනවා ඇති මේක එයාගේ පෙරපින, හොඳට මේ දේවල් ලබා ගන්න අය ගැන හිතනවා ඇති ඔයා. එයාගේ පෙරපින් මේ දේවල් නොලැබෙන අය ගැන හිතනවා ඇති. එයාගේ නොලැබීම අන්න එහෙම අයිඩියා එකක් ඔයාගේ ඇති. ආකර්ෂණ නීතිය කියන දේ සම්පූර්ණ වෙන්න නම් ප්‍රධානම ප්‍රින්සිපල්ස් එහෙම නැත්නම් ප්‍රතිපත්ති 7ක් බලපානවා. ඉතින් මේ ප්‍රතිපත්ති වල ප්‍රධානම දේ තමයි සමාන දේ ආකර්ෂණය කරයි කියන එක. ඒ කියන්නේ පළවෙනිම මූලධර්මය තමයි ආකර්ෂණ නීතියේ සමාන දේ ආකර්ෂණය කරයි කියන එක. ඉතින් ඔබේ සිතුවිලි, හැඟීම් සහ විශ්වාසයන් එකතුවෙන් විශේෂ ශක්ති සංඥාවක් ලෝකයට යවනවා. එම සංඥාවට ගැලපෙන අත්දැකීම් නැවත ඔබ වෙත ආකර්ෂණය වෙනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔබ ඊටාම කෘතඥ වෙනවා නම්, ඔබේ තියෙන දේ ගැන සතුටටපත් වෙනවා නම්, ඔයා ඒ ගැන බොහොම තෘප්තියෙන් කල් ගෙවනවා නම්, ඔයාට සිදුවෙන ඕනෑම නරක දෙයක් ඔයා ඒක උනේ මගේ හොඳටයි කියන අයිඩියා එකෙන් සලකනවා නම්, ඔයා යවන්නේ මේ ලෝකයට හොඳ සංඥාවක්. එතකොට ඒ සංඥාවට ගැලපෙන හොඳ අත්දැකීම්, හොඳ දේවල් ඔයා වෙත ආකර්ෂණය වෙනවා. මං හිතනවා මේක ඔයාට වඩාත් පැහැදිලි දැන් කියලා. ඔයා නිතරම කෘතඥතාව, සතුට, බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා නම්, ඒ වගේ හැඟීම් ඇති කරන අවස්ථා ඔයාගේ ජීවිතේට වැඩියෙන් ලැබෙනවා. ඉතින් ඔයා ලැබෙන දේ ගැන අසතුටු නම්, ඔයාගේ බලාපොරොත්තු කඩවීම් වැඩි නම්, ඒ වගේ හැඟීම් ඇති කරන අවස්ථා ඔබේ ජීවිතේට වඩාත් වැඩියෙන් පැමිණෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනව නෙමෙයි, වැඩියෙන් අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඔබේ සිතුවිලි බියෙන් අඩුපාඩු ගැන සිතමින් කෝපයෙන් පිරී තියෙනකොට ඊට අදාළ දේවල් තමයි ඔබට ආකර්ෂණය වෙන්නේ. ඉතින් මේ தත්ත්වය තව දුරටත් ශක්තිමත් දේවල් තමයි ඔයාට ෆේස් කරන්න වෙන්නේ, එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ. ඉතින් මේක ලෝකයෙන් ඔබට දඬුවම් කිරීමක්වත්, ත්‍යාග දීමක්වත් කියලා වරදවා වටහා ගන්න එපා. ගුරුත්වාකර්ෂණ බලය තියෙනවනේ. ගුරුත්වාකර්ෂණ බලයෙන් අපිව ඇදගෙන තියෙනවා වගේම මේක බොහොම සාමාන්‍ය බලයක්. ඒ වගේම ස්වභාවික නීතියක්. ඒ නිසා ඔබේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ නම්, law of attraction තුලින් හොඳ දේවල් ලබා ගන්න ඕනේ නම්, පළමුව ඔයා කරන්න ඕනේ ඔයාගේ සිතුවිලි වෙනස් කරන එක. අද සිටම ඔයාටම මෙහෙම කියන්න. මම සාර්ථකත්වය ආකර්ෂණය කරනවා. මම සතුට ආකර්ෂණය කරනවා. මම අවස්ථා ආකර්ෂණය කරනවා. මෙන්න මේ දේ නිතරම ඔබටම කියා ගන්න. අන්න එතකොට ඔයා කරා හොඳ දේවල් වැඩියෙන් ඇට්‍රැක්ට් කරන්න මේ විශ්වයෙන් කටයුතු කරනවා. එහෙනම් ඔයාටත් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට අවස්ථා ආකර්ෂණය කිරීමෙන් ඔබ විසින්ම ඔබේ බලය ඇති කර ගැනීමෙන්. ඉතින් අද සිට ඔබගේ සෑම වැඩක්ම සිදු කරන විට, ඔබගේ සෑම අත්දැකීමක්ම එක්ස්පීරියන්ස් කරන විට, ඔබ කරා එන හැම දෙයක්ම පිළිගන්න විට, බලාපොරොත්තුවේ එහෙමත් නැත්නම් ග්‍රැටිටියුඩ් බව, ස්තුති කිරීමේ පුරුද්දක් ඔයා තියාගන්න. සතුට හැම විටම ආකර්ෂණය කරගන්න. අවස්ථා හැම විටම ආකර්ෂණය කරගන්න. ඔයා සාර්ථක වෙනවා. මට මොන දේ දැන් සිද්ධ වුණත් අවසානයේ මට ලැබෙන්නේ සාර්ථකත්වය. අන්න ඒ වගේ නොසැලෙන අධිෂ්ඨානයක් ඔයා පවත්ත ගන්න. ඔයාටම හැම විටම මේ දේවල් ඔයාටම කියාගන්න. මම සාර්ථකයි. මට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන හැම දෙයක්ම මගේම යහපතට සිද්ධ වෙන්නේ.
ඔයා මුළු හිතෙන්ම සුබවාදී වෙන්න. ඉතින් මේ ධනාත්මක බව ඒ වගේම ස්තුතිය තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන යතුරු දෙක. ඒ නිසා ඔබේ ජීවිතේ වෙනස් කරන්න ඕන නම් ඔබේ සිතුවිලි තමයි ඔබ පළමුවෙන්ම වෙනස් කරන්න ඕනේ. මම කලිනුත් කිව්වා වගේ හැම විටම ඔබ කරා එන හැම දෙයකටම ඔබ ස්තුතිවන්ත වෙන්න. ඒ වෙනුවෙන් ඔබේ ස්තුතිය නිරන්තරයෙන් පිරිනමන්න. ඔබගේ හුස්ම වැටෙන එක ගැන, ඒ වගේම ඔබ උදෑසන නැගිටින දේ ගැන ඔබ ස්තුතිවන්ත වෙන්න. ඔබේ ජීවිතේ ඔබ මුහුණ දෙන, ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන හැම දෙයකටම ඔබ නිරන්තරයෙන් ස්තුතිවන්ත වෙන්න. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් මුලදී. නමුත් ඔබ දවස ගානේ මේක ප්‍රැක්ටිස් කරොත් ඔබේ සිතුවිලි තියෙන බිය, අඩුපාඩු ගැන හොයන ස්වභාවය, හිතේ තියෙන මේ හැම දෙයක්ම නැති වෙලා යයි. කෝපය, මේ හැම දෙයක්ම ඔයාට දුරින් දුරු කරගන්න පුළුවන්. ඔයා ඊටාම ස්තුතිවන්ත පුජ්‍යලයක් බවට පත් වුණොත්. කෘතඥතාවය කියන්නේ ඔයාගේ ජීවිතේ හුස්ම කරගන්න. ඔබ හුස්ම ගන්න වාරයක් ගානේ කෘතඥ වෙන්න. බලාපොරොත්තුෙන් ජීවත් වෙන හේතුව තමයි හොඳ දෙයක් බලාපොරොත්තුෙන් හැම තිස්සෙම ජීවත් වෙන්න. ඒ වගේම හැඟීම් ඇති කරන අවස්ථා ඔබේ ජීවිතයට වැඩි වැඩියෙන් එක්ස්පීරියන්ස් කරන්න ලැබේවි. ඉතින් සිතුවිලි, හැඟීම්, විශ්වාසයන් කියන මේ තුන ඔබට කළමනාකරණය කරගන්න පුළුවන් නම් අන්න ඒ තුලින් ඔබ ලෝකයට යවන සංඥාව ඊටාම බලවත් වෙලා තව තවත් හොඳ දේවල්, තව තවත් ඔබට හරියන අත්දැකීම්, ඔබ ආස කරන දේවල් වැඩි වැඩියෙන් ඔබට ආකර්ෂණය වෙනවා. ඒ ආකර්ෂණය වෙන හොඳ දේවල් පිළිගන්න ඔබේ සිත දෙවලක්, එහෙම නැත්නම් පන්සලක් කරගන්න. නරක සිතුවිල්ලක් එන හැම විටම එය හොඳ සිතුවිල්ලකින් රිකවර් කරගන්න. හැම විටම හොඳ දේවල් ඔයා වෙත ආකර්ෂණය වෙනවායි කියන 100% බලාපොරොත්තු සහගත විශ්වාසයෙන්ම පමණක් ජීවත් වෙන්න. අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ යහපත ගැන මිසක් අයහපත ගැන සිතන සිතුවිලි ඔයාට පහළ වෙනකොට ඒව ඔයා හිතලම නැති කරගන්න නෑ. එයාට හරියනවා. එයාට හොඳක්ම වෙන්න ඕනේ. මට වගේම මං අවට ඉන්න, මම දන්න නොදන්න හැමෝටම හොඳ දේවල් වෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන වෙන්නේ. ඉතින් ඒ හැමෝගෙම ජීවිතත් මගේ ජීවිතේ වගේම ලස්සන වෙන්න ඕනේ. මේ වගේ පහන් සිතුවිල්ලෙන් ඔයා ඔයාගේ දවස ගෙවන්න. ඉතින් ඒක තමයි ඔයාගේ සාර්ථකත්වයේ අතුර.